විෂ්ණු අයියේ ආයිබෝවන්. නමස්කාර. අපි ගිය 4 වෙනි සෙනසුරාදා නුවරදි හම්බුණා. ඒ ඉතින් හැමෝම දන්න ඔයාගේ අලුත්ම පොත කාමසූත්‍ර පොත එළි දැක්ුණා මහනුවර KCC සරසවි පොත්හලේදී. අද මම ඉන්නේ ඔයාගේ ගල්කිස්සේ ගෙදර. මොකද ඔයාගේ පොත කියවපු ගමන් මම තීරණය කළා විෂ්ණු අයියව හම්බෙන්න ඕන කියලා. හම්බෙලා මේ පොත ගැන ඔයත් එක්ක පොඩි සාකච්ඡාවක් නැත්තම් මේකේ තියෙන වගතුග ගැන ටිකක් මට අහන්න හිතුණා. මොකද්ද මේ කාමසූත්‍ර කියලා කියන්නේ? දැන් මම පොත කියවලා තියෙනවා. හැබැයි අපේ මේ බලන ශ්‍රාවක ශ්‍රාවිකාවෝ නැත්තම් අපිට අපේ යාළුවෝ මේ ගැන ලොකුවට දන්නේ නැහැ කියලා මම හිතාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා මම කැමතියි ඔයා කියනවා නම් මොකද්ද මේ වගේ කාමසූත්‍ර පොත? කාමසූත්‍ර පොතේ පිටු 146ක් තියෙනවා. පිටු 146ක තියෙන කතන්දරේ එක ලයින් එකකින් කියන්න අමාරුයි. කාමසූත්‍ර පොතේ තියෙන්නේ ඉන්දියාවේ කාමාතිපුරේ කියන රතුලාන්තෑරුම් සාවියේ සිද්ධ වෙන කතා පුවතක්. කාමසූත්‍ර කියපු ගමන් මිනිස්සු හිතාගෙන ඉන්නවා මේක කාම සම්භෝගයට සම්බන්ධ කතාවක් කියලා. වාත්ස්‍යායන මීට අවුරුදු 1700කට ප්‍රථම කාමසූත්‍ර පොත ලියන්නේ. එතකොට මේ පොතේ පරිච්ඡේද 7ක් තියෙනවා. ඒ පරිච්ඡේද 7න් අර්ථවත් ජීවිතයක් ගෙවන්නට අවශ්‍ය මාර්ගෝපදේශ ඒ පොතේ තියෙනවා. අර්ථවත් ජීවිතයක් අර්ථවත් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්නට අපේ ආශාවන් ඉෂ්ට කර ගැනීමත් සිද්ධ වෙන්න ඕනේ. ඒක තමයි දෙවැනි පරිච්ඡේදයේ ඒ ආශාවන් ඉෂ්ට කර ගැනීමේදී ඒ ආශාවන් ඉටු වීම තුලින් තාන්ත්‍රික සම්භෝගය තුලින් මෝක්ෂය ලබා ගන්න තැනට යනකල් මේ පොතේ විස්තර කරනවා. ඒක නිසා මේ කාමසූත්‍ර කියන නමට මිනිස්සු ගොඩක් බය වෙනවා. මගේ පොතේ එහෙම එකක් නෙවෙයි. අවුරුදු 14න් ඉහළ ඕනෑම දරුවෙකුට මේ පොත කියවන්න දෙන්න පුළුවනි බය නැතුව. අනික මේ පොතේ මේ කතන්දරේ ලියන්නේ මගේ පොතේ දැන් වාත්ස්‍යායන කියන චරිතයට මේ එයාගේ අම්මා තාත්තා කවුද, එයා ඉපදුනේ මොන නගරේද, එයා ජීවත් වුණේ කොහෙද කියලා කිසිම රෙෆරන්ස් එකක් නැහැ. එතකොට මේ පොත මම ලියන්නේ වාත්ස්‍යායන කියන දරුවා ඉපදෙනවා. ඉපදුනාට පස්සේ වාත්ස්‍යායනව තනි කරලා දාලා යනවා මේ ගංගානම් ගම් යුරේ. ඊට පස්සේ එයාව අරගෙන හදා ගන්නවා. වාත්ස්‍යායනට නමක් දෙනවා හරිදාස් කියලා. හරිදාස් ලියන කතන්දරේ තමයි මේ පොතට ඇතුළත් වෙලා තියෙන්නේ. ඔයා පොත ගැන ලස්සන බොහොම සරල විවරණයක් දුන්නා. පොත ගත්ත ගමන් අපිට මුණ ගැහෙන පළවෙනි දේ තමයි පොතේ පිට කවරේ. මොකද මම දන්නවා ඔයාගේ අනිත් පොත්වලත් සියලුම පොත්වල ඔයා තමයි මේ පිට කවරේ නිර්මාණය කරන්නේ. මේ පොතේත් ඔයා තමයි පොතේ පිට කවර නිර්මාණය කරන්නේ. ඔයාගේ වෙන පොත්වල නැති වෙනසක් මේ පොතේ කවරෙන් මම දැක්කා. මොකද ඒක දැකපු ගමන්ම කියවන්න හිතෙන කවරයක්. මේ කවරේ මේ විදිහට නිර්මාණය කරන්න මට හේතු කාරණා ගණනාවක් තියෙනවා. එකක් තමයි සාමාන්‍යයෙන් පොතක කවරයක් කරනකොට පොතේ නම ලොකුවට දාන සිරිතක් තියෙනවා. ඉතින් ඊළඟට පොත ලියන කෙනාගේ නම දැන් පිටරට නම් විදේශවල නම් ලියන කෙනාගේ නම තමයි ලොකුවට තියෙන්නේ පොතේ. නමුත් මට මේ පොත ලියනකොට මං ලාංකික මේ කියවන්නන්ගේ මානසිකත්වය මනස හොඳට කියවලා තියෙන නිසා මම දැනගත්තා මේ නම කියනකොටම මිනිස්සු පොතට බය වෙනවා කියලා. ඒත් එක්කම මට මගේ යාළු මිත්‍රයෝ කිව්වා ඔය නම අයින් කරන්න, ඔය නම ගන්න එපා, පොත ගෙනියන්න බැරි වෙයි ගෙදර කියලා. ඉතින් තවත් කෙනෙක් කිව්වා ඔක කොහොමද බස් එකක යනකොට කියවන්නේ මිනිස්සු මේක නම දැක්කහම කියලා. ඉතින් මං කල්පනා කරලා නම බොහොම පුංචියටත් සහ මම මේ පොත ඇතුලේ ධනුෂ්ක මල්ලි විශාල ආධ්‍යාත්මික කතන්දරයක් තියෙනවා.
මේ චරිත අතරේ ගැටුම, මේ චරිත මුහුණ දෙන සංසිද්ධීන්, ඊට මේ චරිත ජීවත් වෙන පරිසරය පිළිබඳව ඒව ඇතුලේ මම විශාල ආධ්‍යාත්මයක් දකිනවා. ඒක ඉස්මතු වෙන්න තමයි මම මේ ආදිශංකරාචාර්ය ලියපු නිර්වාණ ශතකම් කියන කාව්‍යයේ මුල්ම මේ කොටස අරගත්තේ මම මනස නොවෙමි, බුද්ධිය නොවෙමි, අහංකාරය හෝ මතකය නොවෙමි, මම පංචේන්ද්‍රයයන් හෝ මහා භූතයන් නොවෙමි, මම පිරිසිදු විඥානය සහ ආනන්දයේ ස්වરૂපය වෙමි, මම සදාකාලික මංගල්‍යමය ශිව වෙමි. මේ කවි පද පේලි අතරේ මේ පොතේ අන්තර්ගතය විස්තර වෙනවා. මේ පොත ගත්ත ගමන්ම මේ පිටකවරෙත් එක්ක මට දැනුණා. මේ පොතත් එක්ක මොකක් හරි ශාන්තියක් මට දැනුණා. සහ මේ පොතේ වාගේ කාමසූත්‍ර කියන පොතේ නමට යටින් ඔයා තව වචන ටිකක් ලියනවා. ඔව්, අර්ථ, ධර්ම, කාම, මෝක්ෂ. වාත්ස්‍යායනගේ කාමසූත්‍රය ගැන විස්තර කරන සෑම වෙලාවකටම කියන්නේ අර්ථ කාමසූත්‍ර. අර්ථ, ධර්ම, කාම, මෝක්ෂ කියලා. කාමය කියන එකට අපි කාම සම්භෝගය කියන එකට බය වෙන්න ඕනේ දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේ කොටසක්. ඉතින් අපි අතීත කාලයේ මේ සම්භෝගයට පිළිබඳව මිනිස්සු විවුර්තව කතා කළා. රජවරුන්ට අන්තපුර තිබ්බා කියලා අපි අහලා තියෙනවා. ඒතර මේ කාමසූත්‍ර පොතේම තියෙනවා තමන්ගේ භාර්යාව එක්කලා හැසිරෙන විදිහත් සහ අනික් අය ඉන් පිටස්තරව විවාහයට පිටස්තරව හැසිරෙන විදිහ කාමසූත්‍ර ඔරිජිනල් එකේ තියෙනවා. මගේ පොතේ ඒවා මුකුත් නැහැ. නමුත් එතකොට මේ වචන වලට අපි බය වෙන්න නරකයි. අපි හුඟක් වෙලාවට වචන ඇතුලේ හිර වෙලා ඉන්නවා. දැන් මේ හිජ්රා ප්‍රජාව පිළිබඳව මේකේ කතා කරනවා. හිජ්රා ප්‍රජාවගේ චාරිත්‍රයක් තියෙනවා. ඔවුන්ගේ පුරුෂ භාවය අහෝසි කරගන්න චාරිත්‍රයට ඔවුන් කියන්නේ නිර්වාණ මංගල්‍ය කියලා. එහෙම නැත්නම් නිර්වාණ පූජාව කියලා කියනවා. එතකොට මේ රටේ නිර්වාණය කියන වචනය වෙනම මොනකොටවත් භාවිත කරන්න බැරි තරමටම අපි මේ නිර්වාණ කියන වචනය ඇතුලේ හිර වෙලා ඉන්නවා. නිවන කියන එක මේ එක්තරා දර්ශනයකුත් එක්කලා සම්බන්ධයි. අපි එහෙම වචන වලට බය වෙන්න නරකයි. ධනුෂ්ක මල්ලි මට හිටියා මාමා කෙනෙක්. මගේ මාමා නිතරම මට කියපු දෙයක් තමයි පුතා වචන වලින් එළියට ආවහම ජීවිතේ හරි ලස්සනයි කියලා. ඇත්තටම මම වචන අස්සේ හිර වෙච්ච මිනිස්සෙක් නෙවෙයි. නමුත් මම ලියනකොට වචන භාවිත කරන්න සිද්ධ වෙනවා. මම උත්සාහ කරනවා පුළුවන් තරම් ලස්සනට මගේ අදහස් අර මුලින් කිව්වා වගේ පොත් මේ කවරේ තියෙන ශාන්තිය පොත ඇතුළට අරගන්න මම උත්සාහ කරා. මේ පොත කියවාගෙන යනකොට මේ පොතේ කොහේවත් ඔය කියන කාම සම්භෝගයක් නැහැ. මේ පොතේ තියෙන්නේ හරි ලස්සන කතන්දරයක්. මම ලියපු දේ නිසා මට ඕනෙමට වැඩිය පොත ගැන වර්ණනා කරන්න බෑ. නමුත් පොත කියවගෙන යනකොට ඕනෙම කෙනෙකුට තේරෙයි, දෙමාපියන්ට නම් තේරෙයි, මේ පොත මම මගේ දරුවන්ටත් කියවන්න දෙන්න ඕනි කියලා. ඔය ලස්සන කතාවක් කිව්වා මෙතනදී. මම මගේ පොත වර්ණනා කරන්නේ නැහැ කියලා. හැබැයි ඔයා පොත ඇතුලේ අපිට පෙන්වන දර්ශන, අපිට පෙන්වන සිද්ධි ඔයා වර්ණනා කරලා තියෙනවා හරිම ලස්සනට. පොතක් ලියන්න බෑ. මේ පොතේ තියෙන්නේ ඉන්දියාවේ කතාවක්. වරණාසි ගංගා නම් ගංගාධාරයෙන් පටන් අරගෙන නැවත වතාවක්, ඒ කියන්නේ මුම්බායි නගරයට ඇවිල්ලා නැවත වතාවක් වරණාසි ගංගාධාරයෙන් තමයි මේ කතාව හමාර වෙන්නේ. එතකොට මෙවැනි කතාවක් ලියන්න බෑ ගල්කිස්සේ මහල් නිවාසයක 6 වෙනි තට්ටුවේ ඉඳගෙන. මෙවැනි කතාවක් ලියන්න නම් ඒ ස්ථානවලට යන්නම ඕනේ. මම මේ පොතේ තියෙන හැම තැනකටම ඇවිදලා තියෙනවා. ඒ රූට් දැන් උදාහරණයක් විදිහට මේකේ තියෙනවා මාදව් කියන චරිතය ගෙදරින් තාත්තා එළවනකොට එයා ඉන්නේ මයිලාපූරය කියන සාවියේ. මයිලාපූරය කියලා කියන්නේ බ්‍රාහ්මණීන් බහුල මදුරාසියේ මේ චෙන්නයි නුවර. මට මදුරාසියමයි කියවෙන්නේ. අපේ පරණ මං ගියේ මදුරාසියට. ඔව්. දැන් චෙන්නයි වුණාට.
ඉතින් ඒ මයිලාපූර්ට ඇත්තට මයිලාපූරට කියන්නේ බ්‍රහ්මණ බලකොටුව කියලා. එතකොට මයිලාපූරේ ඉන්න බහුතරය බ්‍රහ්මණීන්. බ්‍රහ්මණීන් අතරෙත් මයිලාපූර් බ්‍රහ්මීන් කිව්වහම ඔවුන්ට මේ වෙන වටිනාකමක් එකතු වෙනවා. ඒ ඔවුන් ඉන්නේ මයිලාපූරේ තියෙනවා කපාලීශ්වර කෝවිල. කපාලීශ්වර කෝවිල අවට තමයි මේ අය පදිංචි වෙලා ඉන්නේ. එතකොට මේ මාදව්ගේ ගෙදර ඉඳලා මාදව්ගේ තාත්තා මාදව්ට ගහලා ගෙදරින් එළියට දානකොට මේ අවුරුදු 12 ළමයා අන්තිමට ගිහිල්ලා නතර වෙන්නේ මදුරාසියේ රේල්වේ ස්ටේෂන් එකේ දුම්රිය පොලේ. ඒ මාදව්ට ගහලා එලවන්නේ හැන්දෑවේ 6:00 විතර. ওই මුළු ගමනම මම පයින් ඇවිද්දා. ඒ අග්‍රහාරම් එක මේ කපාලීශ්වර කෝවිලේ අග්‍රහාරම් එකේ ඉඳලා ওই මුළු ගමනම ඒ යන විදියටම මම ඇවිද්දා. මයිලාපූරය කියලා කියන්නේ මෙහෙම මේ පොඩි පාරවල් ගොඩාක් තියෙන තැන. ඉතින් ඒ වගේ යනකොට කොළෑ වෙනවා ආය ඔන්න තැනකට ඇත්තටම වෙච්ච දේ මට උනේ මේ හරියටම මරිනා බීච් එක ළඟින් එළියට එනවා. ඊට පස්සේ මම මරිනා බීච් එක දිගේ ඇවිදිනවා රෑ තිස්සේ. ඊට පස්සේ මම යනවා යුද ස්මාරකය ළඟට. අන්තිමට ෆ්ලැග් ස්ටාෆ් පාර දිගේ යනවා ස්ටේෂන් එකට. ස්ටේෂන් එකේ එක එක රාත්‍රියට ඒ සිද්ධ වෙන දේවල් බලාගෙන හිටියා මම. එතකොට ස්ටේෂන් එකේ පාළුම 11 වෙනි වේදිකාවට ගිහිල්ලා ඒ රෑ ඒ වෙලාවට වාඩි වෙලා හිටියා. ඒ වගේම මේ මෙහි ඉඳලා වරණසී ඉඳලා මුම්බායි යන මහානගරී එක්ස්ප්‍රස් එකේ ගිහින් තියෙනවා. එතකොට මේ එක තැනක් තියෙනවා මේකේ පාර්සලයක් අරගෙන එනවා. ඒ පාර්සලය කුර්ලා ටර්මිනස් එකෙන් තමයි බහින්නේ පාර්සලය අරගෙන. ඊපස්සේ පාර්සලය ගේනවා කාමාතිපුරට. ඒන රූට් එකේ මම ඇවිල්ලා තියෙනවා. මේ පොතේ ධනුෂ්ක මල්ලි ලියලා තියෙන හැම තැනකම මගේ පය ගැටුණා. මම මේ පොත ලිව්වේ නෑ දවසින් දෙකෙන්. මම මාස 9ක් මේ පොත ලියන්න ඉන්දියාවේ ගත කරා. ඉන් මාස 2ක් කොල්කතාවේ සොනගචි ඒ මේවා ඔක්කොම රතුලන්ත අයරුම්සාවි අපි කියනවා රෙඩ් ලයිට් ඩිස්ට්‍රික්ට් කියලා පුරංගනන් බහුල ඒ අයටම කැපවෙච්ච මේ කලාප මේවා. එතකොට කොල්කතාවේ සොනගචි දිල්ලියේ ජේබි රෝඩ් මේ මෙතන කාමාතිපුරේ වරණාසියේ සිවදාස්පුර් ඔය වගේ ඔය තැන් හැම එකකටම ගිහිල්ලා අන්තිමටම තමයි මම මේ පදිංචි වෙලා හිටියා මාස 7ක් මේ කාමාතිපුරේ කිට්ටුව තැනක පදිංචි වෙලා කාමාතිපුරේට ගියා ආවා. ඉතින් මට කාමාතිපුරේ ගැන අද S2 වහගෙන විස්තර කරන්න පුළුවන්. මම මේ පොතේ මුල්ම පටන් අරගන්න තැනම මේ පාඨකයාගේ පහසුව පිණිස මේ කාමාතිපුරේ සිටියමකුත් මේකට ඇතුළත් කරලා තියෙන කෙනෙකුට මේක බැලුවහම හිතා ගන්න පුළුවන් මොන වාගේ කලාපයක් ගැනද මේ කතා කරන්න කියලා. සහ අපි පොතේ දැන් ඉන්න සිටිය අපිට ඕන නම් මේ සිටිය මේ වුණත් අපිට බලා ගන්න පුළුවන්. ඔව් දැන් මාගේ පොතේ විශේෂයෙන්ම කියවෙන දෙයක් තමයි ඇල්ෆ්‍රඩ් තියටර් එක. ඊළඟට ඇල්ෆ්‍රඩ් තියටර් එක ඊළඟට ශාලිමාරි රාණි බන්මාස්කා කඩේ. ඉතින් ඒවා මම ඔක්කොම මේකේ ලකුණු කරලා තියෙනවා. මේක 100%ක්ම නිවැරදි මැප් එකක්ද දන්නේ නැහැ. ඒ කියන්නේ මේක මම මේ AI හරහා අරගත්ත මැප් එකක්. නමුත් මේක තමයි කාමාතිපුරේ. අත්දැකීමක් එකතු කරන්න කැමතියි. ඒ තමයි මාව පොතේ පළවෙනියටම හොල්ලන තැන. මම ඒක තමයි කියන මාව හොල්ලපු තැන කියලා. ඒකේ පිටුව විදිහට මම කිව්වොත් එහෙම 11 වෙනි පිටුව. 11 වෙනි පිටුවේ තියෙනවා මේ අපේ හරිදාස එතකොට වාත්ස්‍යානගේ අම්මා කෙල්ල ගංගානම් ගඟේ ඉවුරේ තියෙන ඒ තප්පර කිහිපය. ඒ තප්පර කිහිපය විෂ්ණු අයියා ලස්සනට වර්ණනා කරනවා. හැබැයි අන්තිම වාක්‍ය දෙකේදී ඒ අම්මගේ තියෙන හිත අය පරිසර වර්ණනාවත් එක්ක වෙනස් විදිහකට අපිට පෙන්වන්න හදනවා කියලා මට හිතෙනවා. දැන් ඒකේ මේක 11 වෙනි පිටුව දිගයි. මම ඒකේ අවසාන මේ මම කැමතියි අන්තිම පේජ් දෙකවත් කියනවා නම්.
තවමත් තෙදිනක් නොපිරුණු තම පුතු වාත්ස්‍යායන බහලූ වේවැල් කූඩය ගංගාධාරයේ පඩිපෙළක් මත තැන්පත් කළා. දොවාගත් දියදෝත අහසට ඔසවා හාත්පස වසා සිටි මීදුමට විතරක් ඇහෙන්නට සූර්ය නමස්කාර මන්ත්‍රය තෙවරක් සජ්ජායනය කළා. ඕම් මිත්‍රාය නමහ, ඕම් රවයේ නමහ, ඕම් සූර්යාය නමහ. දියදෝත නදියට මුදා හැරීමෙන් අනතුරුව දෑතේ රැඳුණු පැන් කලඳකින් වාත්ස්‍යායනගේ නළල තෙත් කළා. නමස්කාර මුද්‍රාවෙන් දෑත් එක්කල ශෝභනා වාත්ස්‍යායන තැන්පත් වේවැල් කූඩය වටා තෙවරක් පැදකුණු කළා. තම සිරුර දවටා සිටි පොරෝණයත් මුහුණ ආවරණිත හිස්වැස්මත් නමා වාත්ස්‍යායන බහලූ වේවැල් කූඩේ අසලින් තැබූ ශෝභනා පූජනීය ගංගානං ගඟේ කිමිදුනා. දැන් මේ වාත්ස්‍යායන කියන කුඩා දරුවා, පුංචි බිලිඳු දරුවා වේවැල් කූඩේක තියලා ශෝභනා යන්න යනවා. ශෝභනා ගිහිලා ඉතාම කුඩා වෙලාවකින් එතනට එනවා තමන්ගේ වැඩිමහල් හිජ්රා කෙනෙක්ගේ අවසන් කටයුතු සිද්ධ කරලා ඒ වෙනුවෙන් පුද පූජාව සඳහා එන හිජ්රා 3 දෙනෙක් අපි කියනවා සංක්‍රාන්තික ලිංගිකයෝ කියලා කියනවා. පුද්ගලයන් හෝ කාන්තාවන් 3 දෙනෙක් එනවා. ඒ එන්නේ මේ තප්පර කීපයකට පස්සේ. ඒක ඔයා 16 වෙනි පිටුවේ වෙනස් විදිහකට කියනවා. හැබැයි එකම සිද්ධිය එකම තැන වෙනස් ස්වරූපයකට ගේනවා. ඔව් එහෙම වෙන්නේ දැන් ශෝභනා ඇවිල්ලා ශෝභනාට අවුරුදු 15 ළමයාට ඒ අඳුරු කලාපයේ දැනෙන දෙයි. එතකොට මේ අයට මේ දරුවා හම්බ වෙනකොට දැනෙන දෙයි අතරේ පිරිසට මාලවිකයි අන්නාපූර්ණයි ඒ ශකුන්තලාටයි මේක වෙනමම අත්දැකීමක්. දරුවෙක්ව දාලා ගිහිල්ලා තියෙනවා. එතකොට අර ගන්ධිය අපි කියමුකෝ දැන් ගන්ධිය ස්පර්ශ වෙන ශබ්දය ශෝභනාට දැනෙන්නේ මේ සමුද්‍ර ഘോഷාව වගේ. නමුත් මාලවිකාට දැනෙන්නේ ගන්ධිය යුරේ ස්පර්ශ වෙන ශබ්දය මේ මංගල වාදනයක් විදිහට. ඉතින් ඒක සීරු මාරුවට කළේ මම ඒ දෙකේම එකම සංසිද්ධීන් වලට මේ දෙපාර්ශවයේම මුහුණ දෙන්නේ. මේ පාන්දර 3:40ට බ්‍රහ්ම මුහුර්තය එළඹෙන්නට පෙර තමයි මේ සිද්ධිය වෙන්නේ. එතකොට එකම දේ කොහොමද පාර්ශව දෙකක් අත්විඳ කියන එක තමයි මම ඒ සූක්ෂම ලෙස ලියලා තියෙන්නේ. ඉතින් ඔයාගේ උගුලට මම නම් අහුවෙලා බොහොම ආසාවෙන් මේ පරිච්ඡේද කීපය කියවගෙන ගියා. ඉතින් විශ්වයි මේ මම තව පුංචි කාරණාවක් මොකද ඔයා ඉන්දියාවත් එක්ක බොහොම සම්බන්ධකම් තියෙන හින්දා මම අහන්නේ. මේ දරුවන් අතහැර යාම සාමාන්‍ය සිද්ධියක්ද? අපෝයෝ දැනටත් ඒක සිද්ධ වෙනවා. දැන් ඉන්දියාවේ ඇතැම් කණ්ඩායම් අතරේ ඇතැම් ගම්වල ඇතැම් කුලවලට අයිති අය අතරේ තියෙනවා විශ්වාසයක් ගැහැණු ළමයෙක් ඉපදෙනවා කියලා කියන එක අවාසනාවක් කියලා. පවුලට අවාසනාවක්. එතකොට ඒ අය ගැහැණු ළමයි ඉපදුනහම අතෑරලා දානවා. අතෑරලා මේ ඒ කියන්නේ කොහේ හරි තැනක අතරමං කරලා ඒ අම්මා පැනලා යනවා. එක්කෝ එහෙම නැත්නම් ළමයා දරුවා මැරෙන්නම එක්කෝ ගඟකට මූදකට විසි කරනවා, එක්කෝ වලකට ලිඳකට දානවා. එහෙම. ඒක අදටත් සිද්ධ වෙන දෙයක්. එතකොට ওই ගොඩාක් ආයතන මගින් ඒ ළමයිව එහෙම කරන්න එපා කියලා සෙන්ටර්ස් හදලා තියෙනවා. මධ්‍යස්ථාන තියෙනවා. රෑ කළුවරේ ඇවිල්ලා ඒගොල්ලෝ එතනින් තෙල යනවා. ඒගොල්ලන්ට නඩු දාන ඒවා මේවා මුකුත් වෙන්නේ නැහැ. දරුවාව ආරක්ෂා කරගන්න ඕන නිසා. ඉතින් වරණාසි ගංගාධාරයේ දරුවන්ව අතරමං කරලා යානේක ඉපැරණි චාරිත්‍රයක්. දැන් වරණාසිය කියන්නේම ශිව දෙවියන් වරණාසියේ ජීවත් වෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. එතකොට දෙවියන්ට බාර කරලා ශිව දෙවියන්ට දරුවව බාර කරලා යන ඒ අන්ධ විශ්වාසයක් අද වෙනකොටත් තියෙනවා. ඉතින් තව එකක් මට මේ කියවගෙන යද්දි හරිදාස් දැන් අපේ වාත්ස්‍යායන හරිදාස් වෙනවා. හරිදාස්ට අවුරුදු 10 12 වෙනකොට හරිදාස් ලෑස්ති වෙනවා මේ රටේ අගමැතිතුමාට ලියුමක්. අවුරුදු 13 දී. ඔව්.
ඔව්. ඒ අගමැතිතුමාට ලියුමක් ලියන්න. එතකොට එයාගේ යාළුවා මේක විහිළුවකට ගන්නවා. මුනීරා විහිළුවකට ගන්නවා. ඇයි මේ වෙලාවේ ජීවත් වෙන මේ වගේ ප්‍රබල පුද්ගලයෙක්ව ගේන්නේ මේ පොත ඇතුළට? ඇයි නැත්තේ? ඇයි අපි බය වෙන්නේ? චරිත විස්තර දැන් මේ ඒක කතාවට අදාළ නම් දැන් ඔයා ওই ප්‍රශ්නේ මගෙන් අහන්නෙම ඔයාට ඒක 32 පිටුව. ඔයාට ඒක දැනුණ නිසානේ. ඉතින් අපි ලියන්න ඕනේ දැනෙන්න තමයි මිනිස්සුන්ට. අපි මිනිස්සුන්ව පාඨකයාගෙන් ඈත් කරන්න ඕනේ නැහැ. අපිට ගොඩාක් වෙලාවට අපි සමහර පොත් අරගත්තාම අයියෝ මේ වගේ දේවල් වෙන්න විදිහක් නැහැ කියලා අපි ඈත් කරලා දානවා. එක්ක අපි බය වෙනවා චරිත. මම බය නැහැ. මම මේ පොතේ වවබෝධි මම ඒ කැලේ කියවන්න. දැන් මුනිරා මේ දෙවස පටන් ගන්න මෙහෙමයි. ඔයා ඔය මෝදිජීට ලියුමක් ලියනවා කියන්නේ ඉන්දියාව අගමැති නරේන්ද්‍ර මෝදිටද? ඔව්. ඒ උත්තරමයට තමයි. ඇයි? මට නම් හිතෙන්නේ ඔයාගේ මොලේ අමාරුව උත්සන්න වේගන එනවා කියලා හරිදාස්. ඇයි? රටක සාමාන්‍ය පුරවැසියෙකුට ඒ රටේ අගමැතිට ලියමනක් ලියන්න අයිතියක් නැද්ද? තහනමක් තියනවාද? ඇරත් මේ අමු අපායෙන් අපුව බේරලා දෙන්න කියලා වෙන කාට කියන්නද? අයිතියක් නම් තියනවා. තහනමකුත් නැහැ. ඒ වුණාට ඔයා හිතනවද බිලියන 1.4ක ජනගහනයක් ඉන්න රටක අගමැති කෙනෙකුට අවුරුදු 13ක කොල්ලෙක් ලියන ලියමනක් කියවන්න වෙලාවක් හොයාගන්න පුළුවන් වෙයි කියලා? එහෙනම් අපි දෙන්නම එකතු වෙලා ලියමු. ඔයාට 14යි මට 13යි. එකතු කළාම 26යි. 27යි. එතකොට අපි වැඩි හිටි. ඔයාට නම් පිස්සු හරි පිස්සුවෙත් උච්ච ස්වරේ. ෂාරුක් ખાන්ගේ උපන්දිනේට සුබ පතන්න වෙලාවක් හොයාගන්න බැරි. චිත්‍රපටියක් නාට්‍යයක් බලන්න යන්න වෙලාවක් නැති මෝදිජී කාමාතිපුරේ අබලි කොල්ලෙක් ලියපු ලියුමක් කියවන්න කාලේ නාස්ති කරයි කියලා ඔයාට හිතෙනවද? වයස ප්‍රශ්නයක් මෙතෙන්ට අදාළ වෙන්න විදිහක් නැහැ නේ මුණේරා. ලදරුවත් නොදරුවත් දෙන්නම මේ රටේ පුරවැසියෝ. අනික මම යාගෙන් පුද්ගලික උදව්වක් බලාපොරොත්තු වෙන ලියන ලියුමකුත් නෙවෙයිනේ. මගේ ලියමන කියවන්න යාට වෙලාවක් හොයාගන්න බැරි නම් එයාගේ රස්සාවෙන් අස් වෙන්න ඕනේ. රටක අගමැති කියන්නේ රස්සාවක් නෙවෙයි හරිදාස. ඒක ගරුතනතුරක්. ගරුතරතුරක් කියන්නේ කිසිම ලාභ අපේක්ෂාවකින් තොරව කරන සේවයකට කියලා ඔයා දන්නවද මුනිරා? කොහොම මේක දිගට යනවා. ඉතින් මං ඉතින් මෝදි කියන්නේ නැතුව රටේ අගමැතිට නෙමෙයි කොල්ලා ලියුම ලියන්නේ. මේ ලියුම ලියන්න පටන් අරගන්නේ මේ 2026 අවුරුදු මේ කතන්දරේ පටන් ගන්න මේ 2026 අවුරුද්දේ තයිපොංගල් දවසේ. ජනවාරි මාසේ 15 වෙනිදා. එතකොට මේ කතාව හමාර වෙනවා මේ අවුරුද්දෙම පෙබරවාරි මාසේ හෝලි උත්සවයේ දවසේ. දවස් 48ක කතන්දරයක් තියෙන මේක ඇතුලේ. එතකොට මේ වෙලාවේ රටේ ඉන්න අගමැතියා නම් ඇයි මං එයාට වෙන නමක් පාවිච්චි කරන්නේ? බය වෙන්න නරකයි. ඔව්. දැන් ඔයා මේ 32 වෙනි පිටුවේ වර්තමාන නායකත්වය ප්‍රශ්නාර්ථයකට ලක් කරලා ඔයා හිමීට යනවා පිටු 40 සහ 43 වෙනි පිටුවලට යද්දී ඉන්දියාවේ ඉන්න ප්‍රබලම චරිතයට අභියෝගයක් එල්ල කරනවා. ඉන්දියාවේ හිටපු ගාන්ධි ප්‍රබලම. මම හිටපු කියන්නේ නැහැ. හේතුවයි එයා තාම ජීවමානයි තාම මරුණාට ඉන්දියාවේ මේ මුදල් නෝට්ටුවේ පවා තාම ජීවමානව ඉන්නවනේ ගාන්ධිජී නේද? මොකද්ද මේ කරන්නේ? මම මේ ගාන්ධීව කවදාකවත් මහත්මා ගාන්ධි කියලා පිළිගන්න කැමති මිනිහෙක් නෙවෙයි මම. එයා පොලිටිෂියන් කෙනෙක්. හරි? එකදයි. ඔව් එයා දේශපාලඥයෙක්. එයා එක්තරා එක කාලවලට එක දේවල් කරා. ඇත්තටම එයාගේ උද්දච්ච ඔලොමොට්ටල තීරණ නිසා තමයි ඉන්දියාව අද මේ වගේ තත්යකටපත් වෙලා තියෙන්නේ. එයාට ලොකු පස්සපත්තේ අමාරුවක් තිබුණා මේ රට වෙන් කරලා මේ එයාගේ බ්ලූ අයිඩ් බෝයි කියලා කියන්නේ නෙහෙරුට අගමැති කරලා කොංග්‍රස් එක රටේ බලයට පත් වෙලා මේ වැඩේ වෙලා තියෙන්නේ ওই ගාන්ධිව උස්සලා තියෙන මම කවදාකවත් එයාට මහත්මා කියලා කියන්නේ නෑ. එයා මට නිකන් ගාන්ධි විතරයි. මේ වැඩේ වෙලා තියෙන්නේ මේ රටේ මිනිස්සු පොතපත කියවනවා. ඒ කියන්නේ ඒ අර ළඟ තියෙන ගාන්ධිගේ ජීවිත කතාව කියවනවා මිසක් හොයාගෙන ගිහිල්ලා කියවන පුරුද්දක් නෑ. ගවේෂණය කරන්නේ නෑ. මෙතන පොතක් තියෙනවා මගේ ජෝසප් ලෙලිවෙල් කියලා. එයාට පුලිට්සර් ප්‍රයිස් එක හම්බුණා. ඒ ජෝසප් ලෙලිවෙල් පොතක් ලියනවා මේ ස්ට්‍රගල්ස් ඔෆ් මහත්මා කියලා. ඔය පොතේ තියෙනවා ඔය කියන ගාන්ධි
ඒගේ ප්‍රේම සම්බන්ධතා ගැන කීපයක් ගැනම තියෙනවා. අප්‍රිකාවේ තිබ්බේවා. තිබිච්ච ඒවා. මට ප්‍රශ්නයක් නැහැ වැඩිහිටියෝ දෙන්නේ කවුරුද කායකද ඉන්නේ කියන එක මට ප්‍රශ්නයක් නැහැ. ඒක ඒගොල්ලන්ගේ කැමැත්ත. පිරිමියෙක් එක්කලා ඉන්නවද ගෑණියෙක් එක්ක මට ප්‍රශ්නයක් අදාළම නැහැ. හැබැයි අපි කොහොමද මේ ශිෂ්ට සමාජය අනුමත කරන්නේ තමන්ගේ මිනි බිරියන් දෙදෙනෙකුත් දෙපැත්තේ තියාගෙන නිර්වස්තරයෙන් බුදියන මිනිහෙක් ගැන අපි මොනවද මේ කතා කරන්නේ? අපි ළමා අපචාර ගැන කතා කරනවා, ළමා අයිතිවාසිකම් ගැන කතා කරනවා. හැබැයි මේ ප්‍රභූ චරිතවලට එනකොට අපි සම්පූර්ණයෙන්ම මේ බය වෙනවා. ඇත්තටම වෙලා තියෙන්නේ බය වෙන එක. කතා කරන්න බය වෙනවා, ප්‍රශ්න කරන්නේ නැහැ. මම අහන්නේ මේ මාව ප්‍රශ්න කරන්න ඉස්සෙල්ලා ඕගොල්ලන්ව ප්‍රශ්න කරගන්න ඇයි මේක ගැන අපි කතා කරන්නේ නැත්තේ කියලා. ඒත් එක්කම මේක ඉන්නවා හරි ආදරණීය චරිතයක්. තියටර් එකේ රහ්මාන් මාමා. රහ්මාන් මාමාගේ චරිතය මම ගොඩ නැගුවේ මගේ මාමාගේ චරිතයත් එක්කලා. බේබි මාමා. ඔව්. මගේ මාමා මම එයා තමයි මගේ ජීවිතේ ඇතට මගේ ජීවිතේ වීරයා මම. කියන්නේ I am the hero of my life කියලා. මොකද මගේ ජීවිතේ ඊළඟ වීර චරිතය මගේ මාමා. මම එයාව වීරෙක් විදිහට දකින්නේ. එයා තමයි මට කියලා දුන්නේ ආගම් ප්‍රශ්න කරන්න. ආගමක් අදහන එක නතර කරන්න. සියලුම ආගමික සංස්ථා දිහා අවඥාවෙන් බලන්න ප්‍රශ්න කරන්න. එයා කිව්වා සත පහකට වැඩන්නේ ඕවා අරගත්තාම අපිව පෞකාරයෝ කියලා කරලා තියෙන ওই පූජකයෝ එහෙම කියලා. එයා මේ බොහොම ප්‍රගතිශීලී සුන්දර චරිතයක්. ඒ මාමාගේ ඔය ඔක්කොම අතරේ එයාගේ තිබුණා මේ සෞම්‍ය චරිතයක්. එයාගේ ඇතුලේ ජීවත් වුණා. බොහොම ආදරණීය චරිතයක්. ඔය රහ්මාන් හරහා ඇත්තටම රහ්මාන්ගේ චරිතය ගොඩනගන්නේ මම මගේ මාමාව ඔළුවේ තියාගෙන. ඇත්තටම ඇල්ෆ්‍රඩ් තියටර් එකේ රහ්මාන් කියලා කෙනෙක් ඉන්නවා. රහ්මාන් මාමා ඒ ඇල්ෆ්‍රඩ් තියටර් රහ්මානුත් අබ්දුල් රහ්මාන් එයාගේ නම. එයාට මගේ වයස. ඔව්. එයාට මගේ වයස. එයා ඇල්ෆ්‍රඩ් තියටර් එකේ ප්‍රොජෙක්ටර් ඔපරේටර් විදිහට දශක ගණනාවක් වැඩ කරනවා. තියාව මං යාළු කරගත්තා. එයා හොඳට ඉංග්‍රීසි භාෂාව හසුරවනවා. ඔව් ජීවමාන චරිතයක්. ඔහු මේ නවාබ්වරයෙකුට දාව වේශ්‍යාවකට උපන් දරුවෙක් විදිහට තමයි ඒ සලකන්නේ. ඒක ඔහු තදින් විශ්වාස කරනවා. එයාගේ කාමරේ එහෙම ධනුෂ්ක මල්ලි එයා ඉන්නේ ප්‍රොජෙක්ට් රූම් එකට එහා පැත්තේ කාමරයක. ඒ කාමරය ඇත්තටම අර සත්‍යජිත් රායි කියන මහා සිනමාකරු වගේ ජල්සාගර් කියන චිත්‍රපටයේ ඉන්නේ ඒ සංගීත කාමරේ ඒ වගේ. මේ කුෂන් දාලා පිළිවෙලයි අතිශය පිළිවෙලයි. ඒ මේ පොතේ මම විස්තර කරලා තියෙන නිසා ලස්සනට තියෙනවා. ඒක නිසා ඉතින් හැබැයි එයාගේ ඇතුළට මම අර මගේ මාමාගේ චරිත ලක්ෂණ අරගෙන ආවා. ඔයා එක තැනක රහ්මාන් මාමගෙන් අපිට දෙන පණිවිඩයක් අයියේ. ඒ තමයි මේ ඔහු ලෝකය දකින්නේ, ඔහුට ලෝකය පේන්නේ ඔහුගේ කාමරයෙන් ප්‍රොජෙක්ට් කරන චිත්‍රපටි වලින් විතරක්ද කියලා වගේ අදහසක්. ඔව් දැන් එහෙම තැනක හිර වුණාම දැන් කාමා එකනේ මේකයි මේ පොත නිසි ලෙස තේරුම් අරගන්න නම් කාමාතිපුරයට යන්න ඕනේ. හැබැයි මම එහෙම නොයා කාමාතිපුරේ අත්විඳින්න පුළුවන් විදිහට මේක ලියලා තියෙනවා. ඉතින් ඇත්තටම කාමාතිපුරේ මිනිස්සු හැමෝම තනි වෙච්ච මිනිස්සු. එතන ඉන්නේ හද්දා පිටිසරින් එහෙම නැත්නම් නේපාලයෙන්, භූතානයෙන්, පාකිස්තානයෙන් උස්සගෙන ආව ගෑනු ළමයි. ජාවාරමක් විදිහට ජාවාරම් මේ කුදලාගෙන ආව ගෑනු ළමයි තමයි කාමාතිපුරේ ලිංගික සේවනයට යොදවලා තියෙන්නේ. මේ කුලියට මේ කියන්නේ සෙක්ස් මුදල් ගන්න. ඉතින් එතකොට ඒගොල්ලෝ කාටවත් ඒකෙන් එළියට යන්න බෑ. ඒක වෙනමම සිකියුරිටි එකක් තියෙනවා කාමාතිපුරේ වටේට. ඒක මොන්නම විදිහකටවත් කාමාතිපුරේට ආවම තමයි. ඒ කියන්නේ පින්පින් සහ චණ්ඩින් විසින් පාලනය කරන සහ මැඩම්ලා මේ වේශ්‍යාවාස අයිතිකාර මැඩම්ලා තමයි මුළු කාමාතිපුරේම පාලනය ගෙනියන්නේ. ඒ ওই සමහර මැඩම්ලා ඉන්නවා ප්‍රබල චරිත. ඒගොල්ලොන්ට පොලිස් කාර්යයෝද නඩුකාරයෝද ඔය හැමෝම අවනතයි.
කොටින්ම මේ ඔය නම්දරු ස්වාමිජීලා පටන් නමන්නතයි ඒගොල්ලන්ට. හරි. ඒගොල්ලන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න අවසානයේ ඉන්නේ ඔය මැඩම්ලට තමයි. ඒගොල්ලන්ගේ එක ටෙලිෆෝන් කෝල් එකට පුළුවනි ඕනෙම දෙයක් කරන්න. වෙනස් කරන්න. මේ මම ලියලා තියෙනවා. ඉතින් ඔය ඒ කාමාතිපුරයේ ඇතුලේ ඉන්න අයට තියෙන නැරෝ විෂන් එකක් තමයි. ඒ කියන්නේ ඒ අයට මේ අවට ලෝකයක් එක්කලා ඒගොල්ලන්ගේ සම්බන්ධය හරි සීමිතයි. ඔය ටෙලිවිෂන් එකකින් දැකලා එහෙම මිසක් ඒගොල්ලෝ කවදාකවත් ඒ අක්කර 52ක සාවියෙන් පිටට ගිහිල්ලා නැහැ. අබ්දුල් රහමාන්ට එහෙම ප්‍රශ්නයක් නැහැ. කාමාතිපුරේ ඉන්න පිරිමින්ට එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් මම මේක ලියන්නේ එතන ඉන්න ගැහැණු ළමයින්ගේ පර්ස්පෙක්ටිව් එකකින් ඒගොල්ලන්ගේ. ඉතින් ඒ අතුලට තමයි මම දාන්නේ. මොකද රහමාන්ගේ අම්මා කාමාතිපුරේ ජීවත් වෙච්ච වෛශ්‍යාවක්. ඒක නිසා. ඉතින් ඒත් එක්කම දරදඬු පිරිමි පවා හිතේ හංගගෙන ඉන්න හැඟීමක් විෂ්ණු අයියා මේ පොතේ එළියට ගන්න හදනවා. තමන්ගේ තාත්තව හොයන එක. තමන්ගේ තාත්තගේ ආදරේද, තමන්ගේ තාත්තගේ සුවඳ හොයන එක. හරිදාස හැදෙන්නේ තාත්තා කෙනෙක් නැතුව. අනිත් එක හරිදාස්ව හදන්නේ සාරිය හඳපු පිරිමි. හරිදාස් හැම වෙලේම ප්‍රශ්න කරනවා. දැන් එතකොට ඇත්තටම හරිදාස්ට අම්මා කෙනෙක් හරියට නැහැ. සාරිය හදපු පිරිමියෙක්නේ මෙයාව හදන්නේ. එතකොට මේ පිරිමියෙක්නේ. එතකොට තාත්තා කෙනෙකුත් නැහැ. එතකොට හරිදාස් හැම වෙලේම හොයනවා වැඩිහිටියෙකුගේ ආදරය. මොකද ඇත්තටම මේ දනුෂ්ක මල්ලි කාමාතිපුරයේ හැදෙන ළමයින්ට වැඩිහිටියන්ගේ ආදරය ලැබෙන්නේ නැහැ. හරි මම එහෙම කියන්නේ දැන් කාමාතිපුරයේ ඉන්න ඔය පුරංගනන්ට දාව දරුවෝ ඉපදෙනවා. කොච්චර කිව්වත් අනාරක්ෂිත විදිහට හැසිරීලා ඒගොල්ලන්ට දරුවෝ ඉපදෙනවා. එතකොට ඒ දරුවෝ ඒ අම්මලාට වැඩිය අනාරක්ෂිතයි. මම එහෙම කියන්නේ ඒ දැන් අපි කියමුකෝ කෙනෙක් එනවයි කියලා මේ කෙනෙක් එක්කලා සම්භෝගයේ දෙන්න. එතකොට ඒ අයට හම්බ වෙච්ච දරුවෝන්ට ඕපියම් දීලා මේ ඇඳ යට හංගනවා. සමහර විට දරුවාගේ වයස අවුරුදු 4යි 5යි 6 වෙන්න පුළුවනි. නමුත් මේ අර ඔය හැම තැනකම තියෙනවා පොඩි තැනක් නිදහස් තැනක් තියෙනවා. එක්ක එතෙන්ට පිටත් කරලා යවනවා. එතෙන්ට යවන්න බැරි වයසේ ළමයි ඉන්නවා. 3 4 තියෙනවා නම් ඕපියම් දීලා අබින් කවලා දරුවව ඇඳ අස්සට දානවා. දාලා තමයි මේ රැකියාවේ නිරත වෙන්නේ. ඒකට මේ දාලා මේ බෙඩ් ෂීට් එකෙන් වහනවා ඒක. මොකද ඒ එන ඇතැම් තිරිසන්නු වගේ පිරිමි මේ ළමෙක්ව දැක්කොත් ඒ දරුවවත් එතන රේප් කරනවා. එතකොට එතනදී මේ දරුවාගේ අම්මට කතාවක් නැහැ. මැඩම්ලට ගානක්ම නැහැ. ඒක උඹලා බලා ගන්න ඕනේ දෙයක් කියන. ඒගොල්ලන්ට තියෙන්නේ දවසට ටාගට් එකක් තියෙන. ඒක සම්පූර්ණ කරන්න. ඕක නැත්තම් පාළු යන්න බැරුම් අහන්න ඕනේ. ඉතින් එවැනි සාවියක් මේ. එතකොට දැන් ගෑනු ළමයින්ට කාමාතිපුරේ තියෙනවා NGOs වගේ තියෙනවා. ඒ වගේ මේ නයිට් ෂෙල්ටර්ස් තියෙනවා. ඒ කියන්නේ රැට ගිහිල්ලා නතර වෙන්න පුළුවන් අම්මලා ඒ කියන්නේ ආරක්ෂා සහිතව. ඊළඟට දවල් කාලේටත් ඒගොල්ලන්ට වෙන් වෙච්ච තැන් තියෙනවා ඉගෙන ගන්න. පිරිමි ළමයින්ට එහෙම නැහැ. එහෙම නැහැ. පිරිමි ළමයින්ට තියෙන්නේ වෘත්තීය පුහුණුව ලබන තැන විතරයි. ඉතින් ඒවට ගන්න අවුරුදු 14 පණින්න ඕනේ වෘත්තීය පුහුණුවට. ඒක අවුරුදු 13ක ළමයි හරිම අනාරක්ෂිතයි. කාමාතිපුරේ ඇතුලේ ඉන්න පිරිමි ළමයි ලිංගිකව අනාරක්ෂිතයි. මොන් කොයි වෙලේ ඒකේ ඒක ඒ තරම්ම සාමාන්‍යයි එහෙ. ඒ කියන්නේ ඒක මහ ලොකු දෙයක් නෙවෙයි. දෙයක් විදිහට ගණන් අරගන්නේ නැහැ. නමුත් මේ හරිදාස හදන්නේ මාලවිකා හරිදාස ගෙදරට ගුරුවරු ගෙන්නලා එහෙම උගන්වලා හදන්නේ. ඉස්කෝලේකට දාන්න නැතුව ගෙදර. ඉතින් හරිදාස් හැදෙන්නේ වෙන පරිසරයක නිසා හරිදාස්ට මේ ඉස්තැන දැනෙනවා. ඒක නිසා තමයි යා නිරන්තරයෙන්ම තාත්තා කෙනෙක්ව හොයන්නේ. ඒ නිසා තමයි යා ඇල්ෆ්‍රඩ් තියටර් එකේ මේ අබ්දුල් රහමාන්ට කිට්ටු වෙන්නේ.